අර නගරාධිපති කෙනෙක් පත් කරලා තියෙනවා මොරටුවට අනේ මන්ද. කොහෙන් ආපු එක්කෙනෙක්ද මොනවා කරන කෙනෙක්ද කියලා. අධිකරණ ඇමති අර නගරාධිපතිට මොනවා හරි කරන්න වෙයි. බලපෑම් කරන්න බෑනේ අපි දේශපාලනිකව. බෑ. හරි. මං හිතන්නේ හොයලා බලන්න විමර්ශනය කරන්න පුළුවන් පුද්ගලයෙක්. එවැනි නගරාධිපතිවරුන් එක්ක අපිට මේ රට හදාන්න බෑ. ඉතින් ඒ නිසා මේවට අපිට විසඳුම් ඕන. එහෙමනම් සුදුසු නගර සභාවක් අපි හදා ගන්නවා. ඒ සඳහා ඔබට මැයි 6 වෙනිදා අවස්ථාවක් තියෙනවා. අපිට තව පැය 4කින් අපි නිහඬ වෙනවා. ඔබ නිහඬ වෙන්න ඕනේ නෑනේ. ටෙලිෆෝන් කෝල් එකක් දාලා පාරේ යන ගමන් මොන හරි වචනයක් කියලා ෂේප් එකේ වැඩේ කරන්න පුළුවන්. හරිනේ මොකද්ද දන්නේ ඒ කියන්නේ අර අධිකරණ නැමැති හර්ෂණට මේ මොරටු නගරාධිපතිට කරන්න කියලා. අපිට ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් පුරුදු වෙන්නේ නිකන් මතක මහින්ද රාජපක්ෂ දේශපාලනේ. එලෝ මේ අරය ගැන පොඩ්ඩක් බලන්න මොන හරි කරන්න වෙයි. ඒ වගේ අදහසක් නම් අපි මේ හදාගත්තු මහජන ආණ්ඩුවේ අගමැතිතුමියක් දෙන්නේ. කවුරු හරි විපක්ෂ කෙනෙක්ට හරි පක්ෂ කෙනෙක්ට හරි කාටම හරි යම්කිසි චෝදනාවක් තියෙනවා නම් යම්කිසි වැරද්දක් කරලා තියෙනවා නම් ඒකට නෛතික දඬුවමක් දෙනවා වෙනුවට අධිකරණ ඇමති අගමැතිතුමිය කියනවා නම් මේ අධිකරණ ඇමතිතුමා මේ අර මොරටුව නගරාධිපතිට මොනවා හරි කරන්න වෙයි. මේ තරම් බාල බොළඳ තුච්ච ම්ලෙච්ච ප්‍රකාශයක් කරන්න තව දුරටත් ඒ එළියේ ඒක අහගෙන ඉන්න මිනිස්සුන්ගේ ජන මනස ගැන ඒ අර පාලක පන්තියේ අදහස මොන වගේද කියන එක බරපතල ඛේදවාචකයක් තමයි අපිට නම් එකෙන් දැනෙන්නේ. බොහොම මේ දේශපාලන ක්‍රමය සහ අපි විසින්ම ගොඩනගාගත් ආණ්ඩුවේ අගමැතිතුමිය කියනවා නම් අධිකරණ ඇමතිර කියනවා නම් ඒක පොඩ්ඩක් බලන්න වෙයි කියලා. ඊට පස්සේ යට මතක් වෙනවා ඒක අවුලක් කියලා. ඊට පස්සේ කියනවා අපිට ඉතින් එහෙම බලපෑම් කරන්න බෑනේ. මේ දේවල් ප්‍රතික්ෂේප කරපු මේ බොහොම අවරගණේ ලක්ෂණ. මිනිස්සු ඔය දේවල් තව දුරටත් දකින්න නෙමෙයි මිනිස්සුන්ගේ බලෙන් මහජන ආණ්ඩුවක් කියන එක පිහිටුවා ගත්තේ. ඒ නිසා අධිකරණ ඇමතිතුමා හරි මේ අගමැතිතුමිය හරි තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ දේවල් මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වෙච්ච දේවල්. මෙන්න මේ දේවලුත් ඔයගොල්ලෝගේ ප්‍රතිඵලයට බලපෑවා. ඔයගොල්ලෝ මහජන බලය සම්බන්ධයෙන් ඔයගොල්ලෝ කරන කියන හැම දෙම පිළිගන්න. ඒ වගේ මෝඩ නිහීන ජනතාවක් තවදුරටත් නැහැ. ඒව වැරදි විදියට දකිනවා. ඒ දැකපු නිසා තමයි සමහරක් මිනිස්සු පක්ෂව වන්න විපක්ෂවත් ඡන්දේ ප්‍රකාශ කරා. සමහරක් මිනිස්සු Tamanගේ මතවාදීව වෙනස් කරපු ආණ්ඩුව ගැන කලකිරීමෙන් ඒගොල්ලෝ ඡන්ද පොලට ගියේ නැහැ. මෙන්න මේ කියන ඇත්ත தත්ත්වය තේරුම් ගත යුතුයි. ඊට පස්සේ කියනවා කෝල් එකක් දීලා ෂේප් එකේ කරන්න. පාර යන කෙනෙක්ට වචනයක් දාලා අපි පැය 4න් නිහඬ වෙනවා. හැබැයි ඔබ නිහඬ විය යුතු නැහැ. මේව වැරදි පූර්වාදර්ශ. මේවා අගමැතිතුමියක් වගේ කෙනෙක් රටේ දෙවෙනි පුරවැසියා මේ වගේ කතාවක් කියනවා කියන්නේ තමන්ගේ පාක්ෂිකයට අනුබල දෙනවා. වැරද්දක් කරන්න, මැතිවරණ නීති උල්ලංඝනය කරන්න. මේ දේවල් කොච්චර දුරට දියුණු ජන සමාජයට ගැලපෙන්නේ නැහැ කියන කතාව මේ මිනිසුන්ට තේරෙන්න ඕන. හැබැයි අපිට මේකෙදි එක දෙයක් සහතික වෙන්න පුළුවන්. අපි ජාතික ජන බලවේග ආණ්ඩුවක් බලයට පත් වෙන්න කන් අපි හිතන් හිටියේ මේ පාලකයන්ට නැත්තේ. ඒ කියන්නේ මහින්දලාගේ සජිත් ප්‍රේමදාසලාගේ පාලක පන්තියට නැත්තේ අධ්‍යාපනික සුදුසුකම් කියලා. එතකොට අපි හෙව්ව අධ්‍යාපනික සුදුසුකම් තියෙන මිනිස්සු. දැන් අපි අධ්‍යාපනික සුදුසුකම් තියෙන මිනිස්සුන්ට පාලනය බාර දුන්නා. හැබැයි ඒ මිනිස්සු මේ අවුරුදු 5 අවසානයේ අපිට තේරුම් ගන්නවා අපිට සක්සුදක්සේ පැහැදිලි කරනවා නැහැ අධ්‍යාපනය නෙමෙයි ඕන සමාජ කියවීමක් තියෙන අප්ඩේටඩ් විදියට හිතන මිනිස්සු ටිකක් තමයි මේ පාලනයට ඕන කියලා. මේ ආණ්ඩුව විසින්ම අපි පත් කරගත්ත ආණ්ඩුව විසින්ම අපිටම ඒක සක්සුදක්සේ පැහැදිලි කරනවා නොඅනුමානයි. ඒව තමයි මේ සැරින් සැරේ ආචාර්යවරු ඇවිල්ලා ඒ පට්ටම් නැති බොරු මිනිස්සු ඇවිල්ලා ආචාර්යවරු කියනවා නම් ආචාර්ය කියන මිනිස්සු මේ එළිය සමාජයට ඇවිල්ලා නීති උල්ලංඝනය කරන තමන්ගේ පාක්ෂිකයන්ට ඍජුව සහ වක්‍රව ඒ අවසරය සහ අනුමැතිය ආශිර්වාදය දෙනවා නම් තවදුරටත් අර මහින්දල ගොඩනගපු පාදර දේශපාලන සංස්කෘතිය සහ රටේ ජනතාවගේ තුල මහජන අරගලයකින් බලය ලබා දීපු ආණ්ඩුවකිනුත් වෙන්නේ ඒ දේම නම් අර කැහි ගෑනි දීලා හොටු ගෑනි දුන්නා වගේ ගත්තා වගේ ඒ දේශපාලන ඛේද වාචකයක් තමයි රටේ ජනතාවට සිද්ධ වෙන්නේ කියන එක තමයි අපේ අදහස. ඒ නිසා තවදුරටත් හරණිලාගේ මහජන බලය සම්බන්ධයෙන් තියෙන උද්දච්චකම ඒකේ තියෙන අදිතක් සේරුව තව දුරටත් හොඳ නැහැ. මිනිස්සු මේක ප්‍රතිඵලයක් වශයෙන් පළාත් පාලන ඡන්දයේදී ඒගොල්ලන්ට දාපු එක හොඳයි. මේක හොඳ දෙයක්. ඒගොල්ලන්ට තේරෙන්න ඕන මිනිස්සු වැරදි තැනදී වැරදි කියලා පෙනී ඉන්නවා. සමහරක් මිනිස්සුන්ට ඒගොල්ලන්ට ඡන්ද දීපු සාතිශය බහුතරයකට තමන්ගේ ඡන්දේ භාවිතා කිරීම සම්බන්ධයෙන් සමස්ත දේශපාලනය සම්බන්ධයෙන් ඒ කලකිරීමක් නිසා තමයි උන් ඡන්ද පොලට ගියේ නැත්තේ කියන එක. එහෙම නැතුව මහින්ද ජයසිංහල කියන වගේ වෙසක් එකයි අලුත් අවුරුද්ද නිසා මිනිස්සු ඡන්ද දාන්න ගියේ නැහැ. ටීබී සරත්ලා කියන වගේ අපි දිනන බව දන්න නිසා මිනිස්සු ඡන්ද පොලට ගියේ නැහැ කියන වගේ දත්තිරි වැටෙන කතා කියන්නේ නැතුව තවදුරටත් ඔයගොල්ලෝගේ දේශපාලන පාදට ලක්ෂණ පසුගාමී දේශපාලන ලක්ෂණ ඉවත් කරගන්නවා නම් පිටු දකින්නවා නම් හොඳයි කියන එක තමයි අපේ අදහස. ඒ නිසා අපි කියන්නේ මිනිස්සුන්ට ඕන වැඩි දියුණු වෙච්ච පුරවැසි ජන සමාජයක්, වැඩි දියුණු වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. එහෙම දෙන්නේ නැතුව තවදුරටත් ඔයගොල්ලෝ මහින්දලාගේ ත්‍රාඩ දේශපාලන සංස්කෘතිය නම් ඒක අඛණ්ඩව පවත්වාගෙන යන්නේ ඔක්සිජන් දෙන්නේ
ඔයගොල්ලොන්ගේ බලපෑමක් ගැනත් බොහොම දුරට හිතන්න ඔය ජන සමාජයට කියන එක තමයි අපේ අදහසට නම් හරිනේ.